සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔයාද මේ එකතු වෙලා ඉන්නේ SL Mobile Hacks YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ slow වෙච්ච ෆෝන් එකක් ස්පීඩ් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ ඔයාලට මේ වගේ අත්දැකීම් ඇති. ඔයා ෆෝන් එක ගත්ත අලුත ෆෝන් එක පට්ටම ස්පීඩ් පට්ටම ස්මූත්. ඒ ටික කාලයක් යද්දී ෆෝන් එක පට්ට ස්ලෝ වෙලා තියෙනවා, වැඩක් කරගන්නත් බෑ. ඉතින් මේක හදාගන්න කොහොමද කියන එක තමයි අද කියලා දෙන්නේ ඔයාලට. ඉතින් ඔයාලට මේකට ෆෝන් එකේ සෙටින් ටිකකුයි ඇප් එකක් දාලා ඒකේ සෙටින් ටිකකුයි හදාගන්න තියෙනවා. ඊට පස්සේ මේක කරන්නේ ඔයාගේ ෆෝන් එකේ ෆුල් වෙලා තියෙන RAM එක ක්ලීන් කරන එක. ඉතින් මම කරන විදිහට ඔයාත් මේ සෙටින් ටික හරියට බලාගෙන හදාගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි කතා කරමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට ගිහිල්ලා Kill Apps කියලා search කරන්න. එතකොට ඔයාට මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මේ app එක download කරගෙන ඉවර නම් ඔයාට කරන්න තියෙන්නේ මෙතන තියෙන open කියන button එක touch කරන එක. ඔයාට පේනවා දැන්ටමත් මගේ ෆෝන් එක පට්ට slow. හරි, app එක open වුණාන් පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතන පේනවා 165ක් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මොකද්ද? මේ තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ RAM එක 100ට කොච්චරක් full වෙලාද කියන එක. දැන් මගේ මේ ෆෝන් එක 4GB RAM එකක්. එතකොට මේ පල්ලෙහා පෙන්නලා තියෙන්නේ RAM එක. කොහොමද 4GB කිව්වට 4GB RAM එකෙන් නැහැනේ. GB 3යි මෙගාබයිට් 82යි තමයි මෙතන තියෙන්නේ. මෙතනින් GB දෙකක්ම ෆුල් වෙලා තියෙනවා. එතකොට ඒක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ 165ක් පිරීලා කියලා. එතකොට අපි මේ වැඩෙන් කරන්නේ මේ app එකෙන් කරන්නේ මේ ෆුල් වෙලා තියෙන RAM එක ක්ලීන් කරගන්න එක. එතකොට ඔයාගේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එකත් ඉතුරු කරගන්න පුළුවන් වගේම ඔයාගේ ෆෝන් එකේ ලැග් ගතිය, හිර වෙන ගතිය නැති කරලා ස්මූත් ගතියක් ගන්න පුළුවන්. ඔයාලට මේක 100%ක් වැඩ කරයි. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම ඔයා මෙතනට ආවනම් ඔයාගේ ෆෝන් එකේ තියෙන RAM එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන කොච්චර RAM එක ෆුල් වෙලාද කියලා බලා ගන්න පුළුවන්. හරි. මේක බලාගත්තා නම් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මෙතන දකුණු අත පැත්තේ මැද්දේ තියෙන V නිකන් තියෙන අයිකන් එකක් වීඩියෝ එකක් ප්ලේ කරනවා වගේ. මෙන්න මේ අයිකන් එක උඩ එකපාර ටච් කරන්න. ටච් කරාන් පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් පොප් අප් වෙනවා. ඔයාලට මෙතන කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන පල්ලෙහා agree and continue කියලා. මෙන්න මේක උඩ ටච් එකක් දෙන්න. දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට අපේ ෆෝන් එකේ setting app එකට යනවා. හරි. දැන් ඔයා මොකද්ද මෙතනදි කරන්න ඕනේ? ඔයා මෙතනදි කරන්න ඕනේ ඔයාට පේනවා මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත එකේ නම Kill Apps. හරි. දැන් ඔයා මේක උඩ එකපාර ටච් කරන්න. ටච් කරා නම් මෙන්න මෙතන ආයෙ පේන්න තියෙනවා අපි ඩවුන්ලෝඩ් කරගත්ත app එකේ නම Kill Apps කියලා. ඒක ඉස්සරහා ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක ඕෆ් වෙලා තමයි තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මේ ස්විච් එක උඩ ක්ලික් කරලා මේන මැසේජ් එකට allow කරලා මේ ස්විච් එක on කරගන්න. හරි, දැන් on කරගත්තාම ඔයාලට තියෙන දැන් මෙතනින් back වෙන්න. back වුණාන් පස්සේ ආපහු මේ විදිහට app එකට මෙයි. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් මේ වීඩියෝ ප්ලේ වගේ තියෙන අයිකන් එක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මේ වගේ මැසේජ් එකක් නැවතත් පොප් අප් වෙයි. ඊළඟට මෙතන තියෙනවා show the settings කියලා බටන් එක. ඒක උඩ එක සැරයක් ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ වගේ loading එකක් යනවා. මෙතනට ආවන් පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලු maps මෙතන පෙන්නනවා. ඔයාට කරන්න තියෙන්නේ දැන් ඩවුන්ලෝඩ් කරගත්ත Kill app එක මෙන්න මේ විදිහට මෙතනින් හොයාගෙන ඒක උඩ එකපාර ටච් කරන්න. ටච් කරාන් පස්සේ මෙන්න මෙතන මේ වගේ මැසේජ් එකක් පෙන්න. මෙතන not allowed කියන එකට තමයි ටික් එක වැටලා තියෙන්නේ. ඔයා always කියන තැනට ටික් එක දාගන්න. දාගෙන මෙතනින් නැවතත් back වෙලා app එකට යන්න. හරි, දැන් අපි මේ app එකේ setting ටික හදාගෙන ඉවරයි. අපි බලමු මේ app එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ app එක වැඩ කරන්නේ මෙහෙමයි. දැන් මේ app එකේ තියෙන settings ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඔයාලට පේනවනේ මේ වීඩියෝ ප්ලේ වගේ අයිකන් එක. මේ අයිකන් එක උඩ ටච් කරන්න. මේක දැන් මම මේ වෙලාවේ ටච් කරන්න යන්නේ නැහැ. මොකද හේතුව දැන් මේ බටන් එක ටච් කරාම
ඔයාගේ ෆෝන් එකේ මේ මොහොතේ වැඩ කර තියෙන apps. ඒ කියන්නේ උදාහරණ වශයෙන් දැන් මම මේ ස්ක්‍රීන් රෙකෝඩ් දාලා තියෙන්නේ. ස්ක්‍රීන් රෙකෝඩින් app එක ඩිස්කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ඔයා හිතනවා දැන් YouTube බල ඉන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එකේ YouTube run වෙනවා. එතකොට YouTube run වෙනාට අමතරව ඊට පහලින් ඔයාගේ ෆෝන් එකේ ඔයා නොදැනුවත්ම තවත් app run වෙනවා. මේ run වීම හින්දා තමයි ඔයාගේ ෆෝන් එක slow වෙන්නේ, හිර වෙන්නේ, බැටරි වහින්නේ මේ ප්‍රශ්න ඔක්කොම. ඉතින් මේ බටන් එක එබුවෙන් පස්සේ ඔයාගේ ෆෝන් එකේ දැන්ට වැඩ කරන සියලුම app ටික stop කරනවා. ඒ කියන්නේ ඒ app delete වෙනවක්වත් මුකුත් වෙන්නේ නැහැ, වැඩ නැති වෙන්නේ, storage clear වෙන්නේ, මේ මුකුත් වෙන්නේ නැහැ. RAM එක clean කරන එක තමයි වෙන්නේ. මේක කරායින් පස්සේ ඔයාලා මේක ක්ලික් කරලා බලන්න. මම දැන් මේක පෙන්වන්න යන්නේ නැහැ. පෙන්වුවම මගේ ස්ක්‍රීන් රෙකෝඩින් එක ඕෆ් වෙන නිසා. මේක ක්ලික් කරායින් පස්සේ මෙතනින් process එකක් යයි. ඔයාගේ run වෙන මේ මොහොතේ run වෙන app නම් ටික මෙතනින් පෙනෙයිවාට loading එකක් එක්ක 100% complete වුණාන් පස්සේ මේ process එක වෙලා ඉවරයි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 162 කියලා තියෙන්නේ. ඔයාගේ වෙන කවුන්ට් එකක් තියෙන්න පුළුවන්. එතකොට ඒ තිබ්බේ 162 නම් මේ process එක කරායින් පස්සේ ඔයාගේ RAM එක ගොඩක් clean වෙලා මේ 162 කියන එක අඩු වෙලා ඔයාගේ RAM එකත් clean කරගන්න පුළුවන්. එතකොට මෙතනිනුත් ඔයාලට පට්ට ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඊළඟට මේ app එකේ වැඩ ඉවරයි. ඔයා ඊළඟට මෙතනින් back වෙන්න. back වුණා නම් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ phone එකේ settings app එකට යන්න. හරි මම මේ විදිහට settings app එකට යනවා. ගිහිල්ලා මේ app එකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියන් පස්සේ ඔයාගේ phone එකේ තියෙනවා මෙන්න මේ වගේ about device කියලා එකක්. මේ තියෙන about device කියන එකට යන්න. සමහර කට්ටියගේ මේක about device නැතුව about phone කියලා තියෙන්න පුළුවන්. ඒක phone එකෙන් phone එකට වෙනස් වෙනවා. මගේ එකේ තියෙන්නේ about device කියලා. ඒක නිසා මම about device කියන එකට ආවා. ඇවිල්ලා මේකේ පල්ලෙහාට යන්න. හරි ඔයාලට කරගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන search bar එක. search bar එක උඩ ක්ලික් කරලා build number කියලා මෙන්න මෙතන search එකක් දාන්න. හරි build number කියලා search කරායින් පස්සේ ටික වෙලාවක් ගිහලා load වෙලා මෙන්න මේ වගේ build number කියලා එකක් පෙන්නනවා. මේක උඩ එක සැරේට touch කරන්න. දැන් සමහර කෙනෙක්ට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ setting app එකට ගියාම search කරන්න තැනක් නැහැ. නමුත් settings app එකේ පල්ලෙහාට යද්දි about phone හරි about device කියලා එකක් හරි ඇති. එහෙමනම් ඒක ඇතුලේ බලන්න අනිවාර්යෙන් build number කියන එක තියෙනවා. දැන් මගේ ෆෝන් එකේ එතන තියුන් නැති නිසායි මම මෙතනින් search කරලා ගත්තේ. search කරන්න බැරි අය බය වෙන්න එපා. අනිවාර්යෙන් about device about phone කියන එක ඇතුලේ build number එක තියෙනවා. හදිසියවත් එතන නැති වුණොත් අනිවාර්යෙන් ඔයාගේ search කරන්න නැතුව search button එක click කරලා build number කියලා ගහලා මෙතනට එන්න. ඊළඟට මෙතනට ආව නම් මෙතන තියෙන build number කියන එක මෙන්න මේ විදිහට 7 සැරයක් touch කරන්න. touch කරායින් පස්සේ ඔයාගේ phone එකේ ඉස්සරහට lock screen එකට pin එකක් හරි මොකක් හරි දාලා තියෙනවා නම් ඒක ඉල්ලයි වායක මෙතනින් දෙන්න. මම මගේ phone එකේ pin එක දෙනවා. දුන්නායින් පස්සේ ඔයාලට මෙන්න මෙතන message එකක් පෙන්නනවා you are now in developer කියලා. හරි ඊළඟට කරන්න තියෙන්නේ මෙතනින් back වෙන්න. නැවතත් back වෙන්න. back වුණාන් පස්සේ ඔයාගේ phone එකේ settings වල පල්ලෙහාට යන්න. ගියන් පස්සේ මෙතන තියෙනවා system settings කියලා. system setting කියන එක ඇතුළට යන්න. ඊළඟට පල්ලෙහාට යන්න. පල්ලෙහාට යද්දී මෙන්න මෙතන කලින් තිබුණ නැති අලුත් setting එකක් open වෙලා තියෙනවා developer option කියලා. හරි දැන් ඔයාගේ මේ developer option කියන එක system settings සමහර විට ඔයාගේ phone එකේ system settings කියලා එකක් නැතුව ඇති. developer option කියන එක සමහර විට මේ විදිහට මෙන්න මෙතනට පේන්න ඇවිල්ලා ඇති. එහෙම නැත්නම් මේ system setting කියන එක ඇතුලේ තියෙනවා. ඒත් නැත්නම් search කරලා ගන්න අනිවාර්යෙන් ඔයාගේ phone එකට developer option ඇවිල්ලා තියෙනවා. හරිද?
develop option එකට මේ විදිහට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන ස්විච් එක ඔයාගේ ඕෆ් කරලා ඇත්තේ. හරිද? මේ විදිහට තියෙන්නේ. මේකට ටච් එකක් දාලා ස්විච් එක ඔන් කරලා මේක ඕකේ කරන්න. ඕකේ කළා පල්ලෙහාට යන්න. මේ විදිහට පල්ලෙහාටම යන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා Windows Animation Scale කියලා setting එකක්. මේ තියෙන්නේ එන්න මේක. මේකට එක සැරේ ටච් කරන්න. ටච් කරාන් පස්සේ මෙන්න මෙතන මේ විදිහට එකක් එනවා. මෙතන ඔයාලට පේනවා මෙතන animation scales ගොඩක් තියෙනවා. මම ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. දැන් මේකට ටච් කරාම ඔයා හිතන්න animation scale මම දානවා මෙන්න මෙතන පල්ලෙහාම තියෙනවා 10x කියලා. 10x උඩ දාලා බලමු. හරිද? ඔන්න මම දැම්මා. ඔන්න මම දැන් නැවතත් setting එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ෆෝන් එක පට්ට slow වෙලා. ඒ කියන්නේ animation ගතිය වැඩි කරනවා. දැන් ගොඩක් දුරට සාමාන්‍ය default ෆෝන් එකක් එද්දි එයාගේ animation scale මෙන්න මෙතන තියෙනවා. 1.5ට. ඒ කියන්නේ මෙන්න මේක තමයි ස්පීඩ් එක. එතකොටත් ඔයාගේ ෆෝන් එක ගොඩක් දුරට හිර වෙලා තියෙනවා නම් තවත් හිර වෙන්න තමයි බලන්නේ. ෆෝන් එක ස්ලෝ වෙනවා. ඔයාලට වැඩක් කරගන්න බෑ. ඔයාලට මං කියන්නේ animation scales 0.5x මේකට දාන්න. animation off කරන්න පුළුවන්. off කරායින් පස්සේ ෆෝන් එකේ තියෙන animation ටික අයින් වෙලා ෆෝන් එකේ පොඩි කැත ගතියක් එනවා. ඒක නිසා තමයි 0.5ට දැම්මේ. දැන් ඔයා බලන්න 0.5ට දාලා තියෙනවා. දැන් ඔයාලට පේනවා කලින් වගේ ස්ලෝ එකක් නැහැ. හරි ඊළඟට පල්ලෙහා තියෙනවා. ඒ වගේම animation scale එකක් ඒක උඩ ටච් එකක් දාලා 0.5x දාන්න. ඊළඟට තියෙනවා animation duration scale කියලා එකක්. ඒක උඩ ටච් එකක් දාලා 0.5 කියන එකට දාන්න. හරි අදට කතා කරන්න තියෙන setting මේව තමයි. ඔයාලට මේක මේ setting ටික වෙනස් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් animation scale ටික නැවත වෙනස් කරගන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන develop option කියන එක මේ විදිහට disable කරන්න පුළුවන්. හරි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ටික ගැන තමයි. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. මේ ක්‍රමේ කරලා බලන්න 100% සාර්ථකයි. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.